නාගේ අර පොළවල් ඉතින් මේ අත්ත මුත්ත කාලේ නම් තියෙන පොළවල් තමයි ඉතින්. අපේ මනේ රින්ගන්නදී මේක යන්න පාරවල් නෑ වගේ. අම්මට සිරි රෙදිය. ඊළ රත්න බහැරක් යනවා වගේ. නැදකින් විතර. මොකද්ද බං පොයේ දවසෙත් කරන පව්කාරකම. ෂේ තු මොකද්ද යකෝ මං කරන පව් වැඩි? උඹ මුදුළු ගාද්දි ඔය පස්සට ඉන්න පණුව කොච්චර කැමෙනවද උඹ චුට්ට ඒ ගැන හිතපන්. අද යකෝ පොය කොච්චර පව්කාරකමක්ද? හරි හරි උඹ යන්න ආපු ගමන ඵලයන්කෝ මගේ පව මං තියාගන්න. අනේ මේ කොපිට කියනට දාලා නිකන් ඉන්න කොපි යන්නේ නිරේට. ඒකේ නම සීල රත්න කියලා. හිතානින්නේ උඹ හරි සීලවන්තයෙක් කියලා. ලොක්කක තියෙන වදේ මොනක් ගහලා මරන්න ඕන. මරන්නේ සුමිය නේද? අම්මට තීරතරයා අදත් මොකක් හරි වැඩි බලක් දිසන්න වගේ යන්නේ. සොමියා බලහංග බං අර රෙජියා මං උදේ පාන්දරේදී ඌ පාර කොට ඉන්නවා. බලහංග බං ඉතින් ඌ කරන පව්කාරකම මේ පොයේ දාසකත් උට ගෙදරටලා ඉන්න කියන් ගිහිල්ලා. එහි කොහෙද බං පාරක් තියෙන්නේ? හරි ඒක නෙමෙයි. උඹ කියහංගද උඹ කොහෙද යන්නේ කියලා ඔය උදල්ලකුත් කරේ තියා. මටත් මේ රෙජියා ඒ තමයි උදේ වැඩට එන්න කිව්වේ. කියනට වඩා හොඳයි නිකන් ඉන්නවා. මට ඔය පව්කාරෙත් එක්ක දාවන්න නෑ. මම යන සිල් ගන්න තැන තව ටික මට සැනන්න තියෙනවා. අයියා ඔය මං ඉන්නේ දැන්. උදේ පාන්දර ආපු ගමන් ලේ කෝප කරන්න තෝ අයියා. දැන් නම් හීනියට පොඩි කින්නකුත් එනවා. කීයට කණ්ඩ තේද දන්නේ. මවුල්ලාදියලා ඉක්මනිය ඔබ දන්නද රෙදිය කැලි බෙල්ලා කියන නේද? ඔබ දන්නද? අනේ කටයි දෙපන් බං. පොඩි දින පව් කරන. ඒ වගේ වැඩක් නෑ බං. අන්න කීයක් තන්නේ. ඔබ දන්නද? අනේ කටවයින් බනහපන් ඔබ. අදට වැඩ අහවරේකී අපිත් රැව පැත්තට ගිහින් ළඟ පොඩ්ඩක් තෙමාගෙන එමුද? ආයෙ යමන්කෝ අයියා. යම. ඔව් මෙහෙන් තියලා මෙයා. අම්මට ශ්‍රී අයියා අතන සීල රත්නේ ඉන්නවා. අපිට අද උදේ වේදි බල දෙතලා ගියා. යම. කලින් බලන්න කොල්ලෝ හොඳම මේ වෙලේ හිටු මාළුත් නෑ කොල්ල බලන්න කිදි මොකද වෙන්නේ නැද්ද කියලා. ඇබන් සීල රත්න මොකද්ද ඔය කරන්නේ? උඹලා කොහෙද මේ? උඹ අපේ ගෙදර ඇවිල්ලා පණුව කැපෙනවා කියලා මට අනම්මනම් කිව්වනේ. උඹ කරන්නේ හරි වැඩක්ද? අඩේ නෑ බං අපේ ගෑණිගෙන් පට්ට වදයක් බං මාළුවෙක් කන්න ඕන කියලා. ඉතින් අසරණ ගෑණි ඉන්නවා මාළුවෙක් කල්ලා ගන්නවා මේ කුළු පැටියත් එක්ක. එහෙනම් මොකටද උඹලා සීල් ගන්නෙ? උඹලා ගන්න සීල් යමන් සොමිය යන්න. සීලය.